රාක්ෂ. ඉතින් විශ්වකෝෂයේ ඊළඟ පිටුව කියවීමට තමයි මුල් පිටුව ටික කියවීමට තමයි සූදානම් වන්නේ. මේක මං කලින් කිව්වා වගේ ඉංග්‍රීසි වලින් තියෙන. සමහර ඒවා මම මෙතන ප්‍රොනන්සියේෂන් ට්‍රාන්ස්ලේට් එක අරගෙන උච්චාරණය කරන්න. සිංහලීස් එන්සයික්ලෝපීඩියා ඒ කියන්නේ නිකන් විශ්වකෝෂය කියන අදහස තමයි එන්සයික්ලෝපීඩියා කියන අදහස වෙන්නේ. මේක වොලියුම් 4 කියලා තියෙනවා. එඩිටර් ඉන් චීෆ් DE හෙට්ටිආරච්චි මාස්ටර් ඔෆ් ආර්ට් MA කියලා තියෙනවා. ඊට පස්සේ PhD කියන්නේ Doctor of Philosophy කියන අදහස තමයි PhD එකක් කරන් තියෙන මේ හොඳ උගතෙක් තමයි DE හෙට්ටිආරච්චි මහත්මයා. ඉතින් එයාගේ යුනිවර්සිටි එකක් තියෙනවා වයිස් චාන්සලර් ශ්‍රී ලංකා විද්‍යෝදය යුනිවර්සිටි. අර ඉස්සෙල්ලා අපි සිංහලෙන් තිබ්බ එක විද්‍යෝදය වෙන්න ඕනේ. ඒකේ වියන්නයි කොම්බුවයි අල්දයන්නයි දෝදය එක පොඩ්ඩක් පැටලිලා තියෙන එක මේ print එකේ අවුලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක මට උච්චාරණය කිරීම අපහසුවක්ද දන්නේ නැහැ. අකුරු හඳුනන්නේ නැති ගැටලුවක්ද දන්නේ නැහැ. කොහොම හරි මං හිතනවා මේක print එකේ අවුලක් වෙන්න ඇති කියලා. මේ විද්‍යෝදය කියන එක තමයි අර ඉස්සෙල්ලා විද්‍යාර්ථ කියන තිබ්බ විද්‍යෝදය යුනිවර්සිටි. මේකෙත් අර ලෝගෝ එක තියෙනවා. යටින් 1970 තියෙනවා. ඊට පස්සේ published by the Department of Culture Affairs Government of Ceylon print at the Department of Government Printing Ceylon කියලා දීලා තියෙනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් ඊළඟ පටුන හෝ අපි මේක පොඩ්ඩක් තව චුට්ටක් කියවලා පරිච්ඡේදයක් කියවන්නත් තියෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ හැමෙමු ගිහිල්ලෙන්නම්. එතකම subscribe කරන්න, follow කරන්න, share කරන්න, comment කරන්න, like කරන්න. ගිහිල්ලෙන්න රාක්ෂ